ස්පෙෂල්ම දේ තමයි හවසක් පොඩි ගමනක් යනවා. Hello everyone, welcome back to my YouTube channel. අද ඇවිල්ලා මාර්තු 1 වෙනිදා අද ඉරිදා දවසක්. ඉතින් උදේම නැගිට්ටා. අපි අම්ම කිව්වද පල්ලි යමු කියලා. ඒ නිසා උදේම නැගිට දැන් අපි පල්ලි යන දැස්ති වෙනවා. මම හිතුවා අද දවසේ වෙන්නේ මොනවාද, එතකොට අද දවසේ මොනවද කරන්නේ කියලා ඩේ බ්ලොග් එකක් කරන්න. ස්පෙෂල්ම දේ තමයි හවසක් පොඩි ගමනක් යනවා. ඉතින් බලමු අපි ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. Hi everyone, welcome back to my YouTube channel. මෙන්න මේක තමයි මම පල්ලියට අඳින්න හිතුවේ. කටහඬ පොඩ අවුල් වගේ තියෙන්නේ උදේම නැගිටින නිසා. ඉතින් මම හිතුවා voice over එකක් කරන්න. උදේම නැගිටලා පල්ලි යන ලෑස්ති වුණා. මොකද අපේ පූජා පටන් ගත්තේ උදේ 8:00ට. එතකොට 8:00 වෙදී අපි පල්ලි ඉන්න ඕන. හැමදාම කරනවා වගේ මගේ සිම්පල් මේකප් එක දාගත්තා. මම ගොඩාක් මේකප් කරන කෙනෙක් නෙමෙයි. මොකද මම මේකප් කරන්න ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මම දන්න විදිහට අයිලයිනර් එකයි, මස්කාරා එකයි, බ්ලෂර්ස් and ලිප්ස්ටික් එච්චර තමයි මම පාවිච්චි කරන්නේ. මම ඉක්මනටම ලෑස්ති වෙනවා. මොකද අපේ අම්මි පල්ලේ ඉඳලා කෑ ගහනවා. පරක්කු වෙලා තින්නේ යන්නේ නැහැ. කොහොම හරි මගේ අවුට්ෆිට් එක මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. ඔයාලත් අන්තිම මොහොත වෙනකන් ඉඳලා ගෙදරින් බැනුම් අහනවද කොහේ හරි යන්න ලෑස්ති වුණාම? කොච්චර පරක් වෙලා තිබ්බත් ගන්න ඕන දේවල් ටික අරගෙන කරන්න ඕන දේවල් ටික කරලා මිසක් අපි යන්නේ නැහනේ. අපේ ගෙදර ඉඳලා පල්ලියට හරියටම පැය භාගයක් වගේ දුර තියෙන්නේ. ඒ වුණාට බස් එකේ යන්න ඕන හින්දා ටිකක් කලින් යන්න ඕනේ. අපේ අම්මි මේ මග දිගට මට වෙන ගියේ පරක්කුයි කියලා බෑනේ. කරන්න ඕන වැඩ ටික ඔක්කොම කරගෙන තමයි යන්න ඕනේ. ඔයාලට මතක ඇතිනේ මම මේ අවුරුද්ද පටන් ගද්දිම මගේ විෂන් බෝඩ් එක හැදුවා. මට දැන් තේරෙන විදියට මගේ විෂන් බෝඩ් එකේ සමහර දේවල් දැනටමත් මට සක්සස් කරගන්න පුළුවන් වෙලා. මේ අවුරුද්දේ මම තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒව තමයි කල්පනා කරන්නේ. මම හිතන විදිහට ගෑනු ළමයෙක් වුණාම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන. තමන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන් වෙන්න ඕන. තව කෙනෙක් මත යැපුණොත්, තව කෙනෙක් කරයි කියලා බලාපොරොත්තු වුණොත් ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඒ දේවල් ඒ විදිහට වුණේ නැති වුණම අපේ හිතම තමයි රිදෙන්නේ. හැමදේම වෙන්නේ හොඳට කියලා. මම දැන් ගොඩාක් දේවල් වලට හිත හදාගෙන ඉන්නේ. මොකද මට ජීවිතේ වැටෙන්න ගොඩාක් තැන් තිබ්බා. මම සමහර තැන්වලදී මාර විදිහට තනි වුණා. හැබැයි මම මේ හැම දෙයකින්ම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අපි එන්න ශක්තිමත් වෙන්න ඕන මිසක් අපි එන්න දුර්වල වෙලා හරියන්නේ නැහැ. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන එකම දේ. දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 11යි. අපි මං කියවන හවස ගමනක් යනවා කියලා. ඒකට අපි ගෙදරින් 3ටවත් යන්න ඕනේ. මම එහෙනම් දැන් වොෂ් එක දාගෙන හැදුම් මාරු කරලා එන්නම්. වොෂ් එකක් දාගෙන ඉවරන ගමන් මට මාර බඩගින්නක් ආවා. පස්සේ අපේ අම්මේ මොනවද හදලා තිබ්බා? බත් හදලා තිබ්බා. ඉතින් මං බෙදාගෙන කෑවා. මොකද ඒ වෙලාවේ අපේ අම්මේ ගෙදර හිටියේ නැහැ. මල්ලි කෙනෙක් හිටියා. මං එයාටත් බත් බෙදලා දීලා අපි දෙන්නම කෑවා. මට අම්මිගේ බත් කන්න වෙන්නේ සතියටම දෙපාරයි. ඉතින් මට ඒක මාර විදිහට මිස් වෙනවා. ඒ නිසා ගෙදර ආවම එයාගේ රස කෑම කන්න මම අමතක කරන්නේ නැහැ. තනියම ඉඳලා තනියම හොයාගෙන කනවට වැඩිය මේ වගේ ගෙදර ඇවිල්ලා අම්මිගේ රසම රස කෑම ටිකක් කන්න තියනවා නම් ආයෙ වෙන මොනවත් ඕනේ නැහැ. තනියම ඉන්න අය නම් මම මේ කියන දේ දන්නවා ඇති. අල්ලටත් තේරෙනවා ඇති මම මේ කියන්නේ මොකද්ද. ගෙදර අම්මගේ කෑම එක තරම් කොහෙවත් කෑම රස නැහැ. ඒක ඇත්ත. ඔයාලත් කමෙන්ට් කරගෙන යන්න මම කිව්වේ ඇත්තද බොරුද කියලා. ඔන්න ඉස්සරහට ලස්සන බ්ලොග්ස් ගොඩාක් එනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න.
ඉස්සරහට ගොඩාක් දේවල් මම කරන්න හිතාන ඉන්නවා. ඒ හැමදේම ඔයාලට එක්කම ෂෙයා කරගන්න. කන්න පටන් ගන්නකොටම අපේ අම්මිය ආවා. එයා ඉතින් මොනවද කිය හිටිය. ඒකට තමයි මම හිනා වුණේ. මම මේ වීඩියෝ එක බලද්දි තමයි දැක්කේ ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරපු සමහර ඒවා තාම මේ විදියටම තියෙනවා. ඒකෙන් ගලවන්න බැරි වෙලා. මේ වෙලාව කොහොම හරි 11ට 11:00 විතර ඇති. මොකද අපි පල්ලි ගිහිල්ලා ඉති පොඩක් වෙලා ගියා. ඔයා හිතන විදියට මේ වෙනකොට ඔයා මොනවද වගේ ලයිෆ් එකේ අචීව් කරලා තියෙන්නේ? ඔයා විෂන් බෝඩ් එකක් හැදුවද? ඔයාගේ විෂන් බෝඩ් එකේ දේවල් සක්සස් වෙලා තියෙනවද? ඔයා විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් තාමත් ඒකට පරක්කු නැහැ. ඔයා අතම හදන්න විෂන් බෝඩ් එකක්. මොකද මම ඒක විශ්වාස කරනවා ඒකේ තියෙන දේවල් අපිට ඇත්තටම අචීව් කරගන්න පුළුවන්. මම කාලේ ඉවර වෙලා නාන්න ගියා. මොකද නාලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා යන්න ඕන කියලා හිතුණා. නාන්න කලින් මම හැමදාමයි කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ හොඳට පීරලා ඒ ගැට ටික ඔක්කොම කඩලා තමයි නාන්නේ. මම නාලා ආවා. ඉතින් මට කියන්න බැන්නානේ අපි අද කොහෙද යන්නේ කියලා. අපි යනවා හවස නුවර තියෙන අවාරක ආලේ කොන්සර්ට් එක බලන්න. ඉතින් ඒකේ තිබ්බා හවස 5ට තමයි ගේට්ස් ඕපන් කරන්නේ. එතකොට ෆස්ට් කම් ෆස්ට් සර්ව්ස් විදියට තමයි සීටින් අරේන්ජ් කරලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි බැලුවේ ටිකක් කලින් යන්න. ඒත් ඉස්සරහම ඉඳ ගන්න පුළුවන්. මම තාම ඩිසයිඩ් කරෙත් නැහැ මොකක්ද අඳින්නේ කියලා. 6:00ට පටන් ගන්න ඉඳ ටිකක් රෑ වෙයි. ඒ මොනොත් බලමු. ඉතින් මම නාලා තාම දවල්ට කෑවෙත් නැහැ. බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න මේ බ්ලොග් එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු අපි. 6:00ට පටන් ගන්න ඉඳ රෑ වෙයි අනිවාර්යෙන්. ඒ නිසා සීතලයි. මම ඒ නිසා අත් දිග වගේ එකක් අඳින්නේ. මෙන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක. කොහොම හරි මේක තෝරගත්තෙත් ඇඳුම් දෙක තුනක්ම මාරු කරලා. ඔයාලත් එහෙමද? ගමනක් යන්න ලෑස්ති වුණාම සිලෙක්ට් කරන ඇඳුම නෙමෙයි නේද ඊට පස්සේ ඇඳගෙන යන්නේ. මං හිතන්නේ ඒක හැම ගෑල්ලමටම තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඊට පස්සේ මං ඉක්මනටම මගේ සුපුරුදු මේකප් එක දාගත්තා. ලිප්ස්ටික් ටිකක් ගාලා, බ්ලෂර් ටිකක් ගාලා, අයිලයිනර් එක ගාලා ඔන්න ඔය විදිහට තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙද්දි වෙලාව හවස 3ට විතර. 3ට යන්න හිටියට 3ට තමයි ලෑස්ති වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඔක්කොම කරගෙන ගෙදරින් ගියේ 3:00ට විතර. බලන්නකො මගේ මේකප් එක හොඳයිද කියලා. මම ලෑස්ති වුණා. මෙහෙම තමයි යන්නේ. මම එහෙම ලොකුට මේකප් කරන්නේ නැහැ. කරන ලොකු මේකප් එක තමයි මෙන්න මේ ටික. මෙන්න මේක තමයි යන්නේ. හැන්ඩ් බෑග් එක. කොහොම හරි උදේ ගත්ත එකම තමයි ගත්තේ. මම ලෑස්තිලා ඉවරයි. මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් මම මෙහෙම කොන්සර්ට් එකකට යන ෆස්ට් ටයිම්. බලමු මේක කොහොම වෙයිද කියලා. අපි ගියේ බස් එකේ නුවරින් බැහැලා තවත් බස් එකක යන්න ඕන. කොහොම හරි යද්දි මෙන්න මේ තරම් පොදිමක් හිටියා. කොහොම හරි ගේට්ස් 5ට ඕපන් කරනවා කිව්වට 5:00ත් පහු වෙලා තමයි ගේට්ස් ඕපන් කරේ. අපි යද්දි 4ට විතර ඒ 4ට ගිහිල්ලා මෙන්න මේ වගේ පොලිමක් හිටියා. ඉතින් ඒක ඇතුළට යද්දිම මෙන්න මේ වගේ ලස්සනට පේන්ට් කරන්න එකක් තිබ්බා. ඒත් එක්කම මාර ලස්සන දෙයක් එතන වුණා. ඔහොම ඉන්නකො මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න.
කොහොමරි අපිට 7 වෙනි පෝලිමේ වගේ ඉඳ ගන්න හම්බුණා. මම මෙහෙම ලයිව් කොන්සර්ට් එකකට ගියා නම් ෆස්ට් ටයිම්. ඇත්තටම මම මෙහෙම ගිහිල්ලා නැහැ. දන්නේ නැහැ ඉතින් මේක කොයි වගේ වෙයිද කියලා. මාර එක්සයිටඩ්. කොහොමරි එතන පිටිපස්සේ ස්ටෝල්ස් වගේක් තිබ්බා. ඒ ස්ටෝල්ස් වලින් අපි කන්නත් ගත්තා. මොකද දවල්ට කන්න බැරි වුණා. දවල්ට කන්නම් කියලා හිටියට කෑමක් කන්න බැරි වුණා. කළුවර වැටෙද්දි මෙන්න මේ වගේ තමයි තිබ්බේ. පුදුම ලස්සනක්. හරිම ලස්සනයි ඒ තිබ්බ විදිය. රෑවෙන්න වැවේ හුළඟත් එක්ක මාර සීතලක් තිබ්බේ. හැබැයි ඒ සීතල හරිම සනීපයි ඇඟට. ඔයාලා ගිහින් තියනවද මේ වගේ ලයිව් කොන්සර්ට් එකක් බලන්න? ඔගොල්ලෝ අවාරේ කාලේ බලන්න ගිහින් තියනවද? එහෙම ගිහින් තියනවා නම් කමෙන්ට් කරන්න බලන්න ඔගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අවාර කාලේ කියන්නේ අවාර කාලේ ආපු මේ ගමන් මගේ එක හීනයක්. මොකද නුවර කියන්නේ නිකම්ම නිකන් නගරයක් නෙවෙයි. ඒ කතාව නම් ඇත්ත. නුවර කියන්නේ නිකම්ම නිකන් නගරයක් නෙවෙයි. ඉතින් කොහොම හරි ඉස්සරම් පර්ෆෝම් කරේ සුනිල් සුමංග හරිම ලස්සනයි. මන් දන්නේ ඒ ආපු ආටිස්ලා ඔක්කොලාම පුදුම ලස්සනට පර්ෆෝම් කරා. මෙතන සමහර අයගේ ඒවා වීඩියෝ කරන්නත් බැරි වුණා. මරි පුදුම ලස්සනක් තිබ්බේ. හරිම ලස්සනයි. කොහොම හරි ඔක්කොම ඉවරෙන්දී රෑ 11 විතර වුණා. ඊට පස්සෙත් තිබ්බා අපි 11ට විතර අපි ආවා. මාර ලස්සනයි. රෑට මේ අර ලයිට් එළිය ඔක්කොම වැවට වැටිලා ඒකේ පුදුම ලස්සනක් තියෙන මට තේරෙන්නේ නැහැ ඒ ලස්සන ගැන කියන්න. එම නුවර රෑට ඇවිදගෙන යද්දී ඒක අමුතුම ෆීලිං එකක්. ඔයාලා නුවර ඇවිත් තියනවද? ඔයගොල්ලෝ නුවර මේ වගේ ඇවිදලා තියනවද? දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 12:00යි. තාම වොෂර් දැම්මෙත් නෑ. අද හරිම ලස්සනයි. මට ඇත්තටම මන්ද නෑ මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. හරිම ලස්සනයි. හරිම ලස්සනට මාර කාම් වයිබ් එකක් තිබ්බේ. ඒ වගේ ලස්සන සින්දු ටිකක් ජීවිතේට ගොඩාක් ළඟ සින්දු ටිකක් මං ආසම තැන ආසම පැත්තේ ඉඳලා තනියෙන් විඳින්න ලැබුණ එක ගැන මං හරිම සතුටු වෙනවා. ඉතින් ඔහොම තමයි අද මගේ දවස ඉවර වුණේ. මම දැන් වොෂර් දාලා නිදා ගන්නවා. මහන්සි මොකද ඒ දුර පයින් එන්න වුණා. බස් එකක් තිබ්බේ නෑ. පික්මී නෑ. ඒ නිසා හරි. ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙන. ගිහින් එන්නම්. bye. vlog එක බලපු හැමෝටම thank you. See you guys in the next video. Bye.